සමහරට බෙදන්න යනකොට මුලින්ම බෙදන්න යනකොට මේකේ කවුරු හරි බෙදලා නිකන් පහුරු ගාලා වගේ නිකන් දෙයක් දැනෙනවනේ. අන්න ආමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වීම එකයි. බය හිතෙන කතාවක් නේ කියන්නේ. එහෙම කොහොමද කරන්නේ? බත් මුට්ටිය දැන් බෙදන්නත් කලින් කවුරු හරි පහුරු ගාලා වගේ තියෙන ඒක කොහොමද? අපි හිටවපු මල් පැල වගේ සාමාන්‍යයෙන් පුංචි පැල වර්ග එළවලු පළතුරු පැල වර්ග හැදෙන එක නතර වෙලා ගස් මැරෙනවනම් හිටි ගමන් එකපාරටම ගස් කීපයක් වත්තේ මැරෙනවනම් අන්න එතන අමනුෂ්‍ය බලපෑම් වල හේතු කාරණා වෙනවා. තමන් ළඟ ඉන්න කෙනෙකු යවනවා. යවලා එයා කියන පණිවිඩය කර්ණ මුණ්ඩේ තුලින්. ඒ කියන්නේ කන ඔස්සේ තමන් පණිවිඩය දෙනවා. તો චිත්ත මුණ්ඩේ, කර්ණ මුණ්ඩේ, නේත්‍ර මුණ්ඩේ සමහර අය ඉන්නවා. ඒගොල්ලන්ට මොකුත් ඕනේ මෙහෙම ඇස් දෙකට පේනවා. දැන් යමක් කෙනෙක් කතා කරනකොට එයාගේ ගෙදර විස්තර එයා කියන දේ එයාට පේන්න ගන්නවා. චිත්‍රය වගේ පේනවා. චිත්‍රය වගේ මේකට කියනවා නේත්‍ර මුණ්ඩේ කියලා. තව කොටසක් ඉන්නවා එයා කෙලින්ම ආරූඪ වෙනවා. ඒ ආරූඪ වෙන්නේ මොකද්ද? එයාගේ ඇඟට එනවා ඥාති බලවේගයක් හෝ වෙනත් එයත් එක්ක ලින්ක් වෙලා ඉන්න වෙනත් බලවේගයක්. එක්ක පිසාච නැත්තම් ප්‍රේත නැත්තම් භූත නැත්තම් යක්ෂ. එච්චර දේව නෙමෙයි. ඔන්න ඔය කෙනෙක් එයාට ලින්ක් වෙනවා. සමහරට අපි අහලා තියෙනවා වෙන සිංහල කෙනෙක් දමිළ භාෂාවෙන් කතා කරන් යනවා. Unleash your true essence. Yardley. Experience the legacy of luxury. ඉරිදා රාත්‍රී 10:10. බොහොම සුවිශේෂ කාල හෝරාවක් වෙලාවක්. දැන් මේ වෙලාවට බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සුපුරුදු වැඩසටහන. එක සතියක් හරි මග ඇරුණොත් අපිට දුරකථන ඇමතුම් වෙනවා. සුජීව ගොඩවත්ත මහත්තයා ඇයි ආවේ නැත්තේ? ලංකාවෙන් එළියට ගිහිල්ලාද? අසනීපයක් වෙලාද? මොකද්ද වෙලා තියෙන්නේ? වැඩසටහන නවත්තන්න එපා. නෑ වැඩසටහන නවත්තන්න නෑ. සමහර වෙලාවට මේ කාලය එක්ක මේ කාර්ය බහුලතාවයත් එක්ක ලොකු ගැටලු ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඒක සුජීව මහත්තයාගේ ප්‍රශ්නකටත් වැඩිය අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ ගැටලුවක් බවටයි පත්වන්නේ. විශේෂයෙන්ම මගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක තමයි ඉතින් සමා වෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. එක වැඩසටහනක් දෙකක් විකාශය කරන්න බැරිවීම ගැන. ඉතින් සුජීව මහත්මයාව අදත් බොහොම ආදරෙන් අපේ ඉරිදා 10:10ට පිළිගන්නවා. සුජීව මහත්මයා මේ හුඟක් දෙනෙක් යොමු කරපු ගැටලුවක් තමයි දැන් මේ වාස්තු දෝෂ වගේම නිවෙස්වල තියෙන විශාල ගැටලුවක් තමයි නොපෙනෙන බලවේග. එහෙම නැත්තම් අපි කියන්නේ නොපෙනෙන ශක්තියින්, අදෘශ්‍යමාන ශක්තියින්, ඒ වගේම මේ නෙගටිව් ශක්තියින් මේ වගේ දේවල් නිවසක තියෙනවා කියලා කොහොමද හඳුනගන්නේ? මොකද්ද ඒක හොයාගන්න පුළුවන් පහසු සරල ක්‍රමය? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඔව් සංක ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. අදෘශ්‍යමාන බලවේග අපිට සාමාන්‍ය පියවිය හැට පේන්නේ නැහැ. පියවිය හැට අපේ තියෙන පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් තමයි අපි භෞතිකයි කියලා කියන්නේ. හැබැයි අභෞතික දේවල් මේ ලෝකේ තියෙනවා. ලෝකේ කොටස් දෙකයි, භෞතික ලෝකේ, අභෞතික ලෝකේ. භෞතික ලෝකේ තමයි අපි අස කන නාසය දිව ශරීරයට ඇසෙන, පෙනෙන, දැනෙන දේ අපි විශ්වාස කරනවා. හැබැයි ඇසට පේන්නේ නැති දේවල් බහුතරයක් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඔය කියන නොපෙනෙන දේවල් නැත්තම් ඔය අදෘශ්‍යමාන බලවේග ඇස් වලට පේන්නේ නැහැ. පියවිය හැට මසසට පේන්නේ නැහැ. විඥානයේ දියුණු කරගත්තු අයට පේනවා. ඒ වගේම තමයි යම් කොටස් ඉන්නවා පේන සමස්තයක් විතර බොහෝ දෙනෙකුට පේන්නේ නැති නිසා සමහරෙක් මේ ගැන පොඩි විශ්වාසයකුත් නැහැ. සැකයකුත් තියෙනවා. දෙපැත්ත දෙකට දෙවාරමේ තියෙනවා. කොහොමුණත් අද ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අසංක මේ කොහොමද දැනගන්නේ නිවසක අදෘශ්‍යමාන බලපෑමක් ක්‍රියාත්මක වෙනවද කියලා? මේක දලගන්න බාහිර ක්‍රම තියෙනවා. මේක බලවන්න අභ්‍යන්තර ක්‍රම තියෙනවා. බාහිර ක්‍රම විදිහට ගත්තොත් පළවෙනි මේක තමයි අසංග මේ ගෙදර හරි අඳුරු බවක් දැනෙනවා. ඒ කියන්නේ කොච්චර එළියෙන් හිටියත් හොඳට එළි මහල් කළත් හොඳ ලස්සනට පේන් කරලා තිබුණත් එහෙම නැත්නම් ලස්සනට අපි බඩු මුට්ටු හරියට පිළිවෙලට තියලා තිබුණත් එහෙමත් නැත්නම් හොඳට අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙලට තිබුණත් මේ පිළිවෙල කියන දේ කොච්චර හොඳ තිබුණත් ගෙදර අයට හෝ බාහිර අයට දැනෙනවා මේ ගෙදර මොකද්ද අමුතු බවක් සාමාන්‍ය විවාහය කියන්නේ මූසල බවක් කියලා. අන්න එහෙම දැනෙනවා නම් ඒ කියන්නේ කොච්චර හොඳට කළත් අන්න ඒ ගෙදර අමනුෂ්‍ය බලවේගවල ක්‍රියාත්මක වීමක් බලපානවා. යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වෙනවල ඔන්න එකක් තමයි හිතන්න පුළුවන්. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ රාත්‍රී කාලේ නැත්නම් හැන්දෑවේ ගොම්මන් වෙලාවේ දැන් ඔය බෙදෙනවා යාම 3ක් කියලා අසංග යාම 3 ඉර බහින මොහොදිනේ වෙලාවේ ඉඳලා ඒ කියන්නේ හැන්දෑවේ 6 ඉඳලා 10 වෙනකන් කොටස ඔන්න පළවෙනි යාමේ. මේ කොටස තුල
යම් යම් ආකාරයේ දුර්ගන්ධවල් ඒ කියන්නේ අපි හිතමු මඩ ගඳ එහෙම නැත්නම් මයියොක්කා පුච්චනකොට පුලුස්සනකොට එන ගඳ ඔය ගඩොල් වගේ දේවල් පුලුස්සනකොට එන ගඳ මේ වගේ මේ වෙනවත් ආකාර ගන්ධයන් එනවා නම් ඒක ගෙදර අයට දැනෙනවා නම් අන්න ඒ ගෙදර යම්කිසි අමනුෂ්‍ය බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. මේ ගන්ධයන් එන සමහර ලී වර්ගයක් තියෙනවා. මම මේකේ පොදුවේ අර ගන්ධයන් එනවා නම් තුන්වෙනි කාරණේ තමයි අර ඉස්සර තව දෙයක් කරන පොළඟේ කට ඇරියා වගේ. අන්න හරියයි පොළඟේ කට නෑ නෑ ඔය ගොයම් මැස්සෙක් ඔව් නෑ අතර මේ වගේ පොළඟේ කට ඇරියාම ඒන ඒ ගන්ධයත් ඔය අමනුෂ්‍ය බලවේග වලට එක හේතුවක් වෙනවා. ඇත්තටම පොළඟේ කට අරින්නත් පුළුවන්. නමුත් ඊළඟ දේ තමයි තව දෙයක් තමයි ගොඩාක් වෙලාවට ඒ ගෙදර ගස් කොළන් ඉඩමේ තියෙන ගස් කොළන් විශේෂම දෙහිගස් මැරෙනවා නම් එතකොට අනිකුත් තියෙන පළදරන ගස් කොළන් වල පළදැරීම එකපාරටම නතර වෙනවා නම් එතකොට අපි හිටවපු මල් පැල වගේ සාමාන්‍යයෙන් පුංචි පැල වර්ග එළවලු පළතුරු පැල වර්ග හැදෙන එක නතර වෙලා ගස් මැරෙනවා නම් හිටි ගමන් එකපාරටම ගස් කීපයක් වත්තේ මැරෙනවා නම් අන්න එතන අමනුෂ්‍ය බලපෑම් වල හේතු කාරණා වෙනවා. ඒ කියන්නේ හේතුවක් නැතුව ගස් මැරෙනවා. හේතුවක් නැතුව ගස් මැරෙනවා. එක ගහක් මැරමිය ගියා කියලා කලබල වෙන්න එපා. ඊළඟට තමයි තව දෙයක් තමයි ගෙදර දැන් ඔය උයනවනේ. ගෙදර උයනකොට දැන් බත් මුට්ටියක් වෙන ඕනම ගෙදරක බත් වෙනවා අපි සිංහල මිනිස්සු වශයෙන් බත් මුට්ටිය උයලා වැඩි වෙලාවක් යන ඉස්සලා මේක පිලුණු වෙනවා. සාමාන්‍ය පිලුණු වෙන කාලයක් තියෙනවනේ. මීට පෙර මේක පිලුණු වෙන්න ගන්න ඕන. එහෙම නැත්නම් බත් මුට්ටිය උයලා ටිකක් වෙලා ගිහලා තාම බෙදලත් නැහැ. සමහරට බෙදන්න යනකොට මුලින්ම බෙදන්න යනකොට මේකේ කවුරු හරි බෙදලා නිකන් පහුරු ගාලා වගේ නිකන් දෙයක් දැනෙනවා. අන්න අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වීම ඒක පොඩි බය හිතෙන කතාවක් නේ කියන්නේ. එහෙම කොහොමද කරන්නේ බත් මුට්ටිය දැන් බෙදන්නත් කලින් කවුරු හරි පහුරු ගාලා වගේ තියෙන ඒක කොහොමද? ඒක වෙන්න පුළුවන් අසංක. මොකද දැන් අමනුෂ්‍ය බලවේග වලට පුළුවන් බලවත් අයට අපි හදන කරන ඕනම දෙයක් අපිට කලින් ඉදුල් කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන් වෙනවා. සමහර අය ඉන්නවා අපිට කලින් ඒක ඉඳුල් කරනවා ගෙදර. ඒතර අපි ඉඳුල් කරන්න කලින් ගෙදර බත් හැලිය උයලා ගෙදර ඉන්න ගෘහණිය ඒක මුලින්ම සාමාන්‍යයෙන් ගෙදර ඉන්න ගෘහ මූලිකයටනේ කෑම වේලා දෙන්නේ. ඊටත් කලින් සමහරට මේක කාලා ඉඳුල් කරලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථා ඕනතරම් අත්දැකීම් මත තියෙනවා මේ ඕනතරම් ලංකාවේ නෙමෙයි ලෝකේ හැම තැනම තියෙන වගේ දේවල්. එතකොට අපි කැමති එහෙම අත්දැකීමකින් මේක දැනගන්න. ඔව් දැන් ඇත්තටම සමහරලාට මාත් එක්ක බොහෝ අය කියලා තියෙනවා අපේ ගෙදර කෑම එව්වහම කෑමවල මේ අපිට කලින් ඉඳුල් කරලා තියෙනවා කවුරු හරි බෙදලා තියෙනවා. හැන්දිවල සමහරට ඉඳුල් ගෑවෙනවා. ඒ කියන්නේ බෙදපු නැති හැන්දිවල ඉඳුල් ගෑවිලා තියෙනවා. බෙදපු කෙනෙක් නැහැ උනාට. ඔව් බෙදපු කෙනෙක් නැහැ. එහෙම තියෙනවා. අකෝ ආහාර අරගෙන තියෙනවා කවුරු හරි. මෙන්න මේවා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් වෙනවා නම් අදෘශ්‍යමාන බලවේගක ක්‍රියාත්මක වීම. එහෙම නැත්නම් යම් ශබ්ද ඇහෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් කෙනෙක් ඉන්නකොට රාත්‍රී කාලේ විශේෂ ශබ්ද ඇහෙනවා. ඒ කියන්නේ ඇවිදින අඩි පාරවල් කවුරුත් ඇවිදින්නේ නැහැ. අඩි සද්ද ඇහෙනවා. එහෙම නැත්නම් වගේ කාරණ සද්දයක්. එහෙම නැත්නම් කොමඩ් එක ප්ලස් කරන සද්ද. ඔය අනන්තවත් ඇහිලා තියෙනවා. කොමඩ් එක ප්ලස් කරනවා. හැබැයි බාත්රූම් එකට ගිය කෙනෙක් නැහැ. හැම එකම වෙලාවෙ කොමඩ් එක ප්ලස් කරනවා සමහර වෙලාවට. අර දොරට තට්ටු කරන සද්ද දොරට තට්ටු කරන සද්ද වගේ ඇහෙනවා. එතකොට මිදුල වටේ ඇවිදින සද්ද ඇහෙනවා. ටැප් එකක් කරලා. ඔව් ටැප් එකක් කරලා වගේ මොකක් හෝ අන්න එහෙම දෙයක් වෙනවා. ඒතර එහෙම කෙනෙක් වෙලා නැහැ. නමුත් එහෙම මම අහලා තියෙන සුජීවන්ත මේ ඔය කුස්සියේ බඩු මුට්ටු පොලේ ගහනවා කුඩු කරනවා වගේ සද්ද මුට්ටි බින්දෙනවා ආච්චි වැටෙනවා. සමහර වෙලාවලදී අන්න එහෙම තියෙනවා. බෝතල් බින්දෙනවා. බින්දෙනවා. ඒ කියන්නේ අක්‍රිය කරනවා. සමහරට රේඩියෝවේ පිරිත් දාලා තියෙනකොට මේ පිරිත් දාපු එක රේඩියෝව නැත්නම් මොකක් හරි පිච්චෙන්නත් පුළුවන් නේ. පිච්චෙන්න පුළුවන්. ඒක අක්‍රිය වෙනවා. ඒක හැම වෙලාවෙම මට එක්කෙනෙක් දවසක් කිව්වා යාට ගෙදර කවදාවත් පිරිත් දාන්න බෑ. මේ පිරිත් දැම්මොත් මේ රේඩියෝ එක ඔෆ් කරනවලු කවුරු හරි. ළඟ හිටියත් ඔෆ් වෙනවලු. ඉතින් රේඩියෝ එක ඊට පස්සේ මේක කාර්මික ශිල්පියෙක්ට දුන්නාම මේක මොකක් හරි කාර්මික දෝෂයක් තියෙනවද නෑ එහෙම දෙයක් නෑ. යා කියනවා නෑ මේක හදන්න දෙයක් නෑ හොඳට වැඩ කරනවා. එතෙන්දි වැඩ කරනවා. ආයි ගෙදර ආපුවමත් වැඩ කරනවා. අනිත් දේවල් සින්දු ඒ ඕන දෙයක් පුළුවන්. ප්‍රවෘත්ති ඕන දෙයක් පුළුවන්. හැබැයි පිරිත් දානකොට විතරක් ඒ ගෙදර ඒක වෙනවා. මේ අත්දැකීමක් මේ කියන කතන්දර. ඒතර මෙහෙම දේවල් වෙනවා. මෙන්න මේ දේවල් වලින් ගොඩාක් දුරට දැනගන්න පුළුවන්. මේ ගෙදර ඒ භූමියේ නැත්තම් මොකක් හරි ඔය බාහිර ලක්ෂණ මම කිව්වේ මේ අద్భుත බලපෑම් තියෙනවාද කියලා. ඒ බාහිරින් බලන දේ අසංග. එහෙම නැත්තම් අභ්‍යන්තරයෙන් බලන්න පුළුවන් අඳුනකින්. අඳුන කියලා තියෙනවා. අඳුන කියන්නේ ස්කෑන් එක වගේ. දැන් වර්තමාන ස්කෑන් මැෂින් එක වගේ තමයි මේ අඳුන කියන්නේ গুপ্ত විද්‍යාව. ආතාල අඳුන තියෙනවා. ඉහළ බලන පාතාල අඳුන තියෙනවා. පහළ බලන මේ අඳුන තියෙනවා. මේ අඳුනෙන් බලන්න පුළුවන් අඳුන් බලන කෙනෙක් ලව්ව මේ යම්කිසි গুপ্ত බලපෑමක් ක්‍රියාත්මක වෙනවද? ඒ භූමිය තුල නැත්තම් ඒ නිවස තුල කියලා එහෙම බලන්නත් පුළුවන්. ඊට අමතරව ආරූඪ වලිනුත් බලනවා.
ආරූඪ වීම තුලින් දැන් වරම් තියන අයට සිහි වරම තියන අය ඉන්නවා, අඩ සිහි වරම තියන අය ඉන්නවා, අසිහි වරම තියන. මේ වරම් මේ විදිහට බෙදෙනවා. සිහි වරම කියන්නේ බොහෝම හොඳට කතා කරනවා. එයාට වරමක් තියෙනවා කියලා හොයන්නවත් බෑ. අපි වගේම කතා කරන අය ඉන්නවා. ඒකට මෙහෙම හැරෙන තැන නුග ගහක් තියෙනවා නේද? නුග ගහ ගාව පොඩි මේ බංකුවක් තියෙනවා නේද කියලා කියන්න මට. එයාට මොකද සිතිවිලි වලින් දෙනවා චිත්ත මුණ්ඩයක් දෙනවා. ඒතකොට සිතිවිල්ල දෙනකොට එයාට එහෙම කියන්න පුළුවන්. සිතිවිලි වලිනුත් දෙනවා. තව තමන් ළඟ ඉන්න අමනුෂ්‍ය බලවේගයක් යවලා තොරතුරුත් දැනගන්නවා. කමියුනිකේෂන් එක. ඒ කියන්නේ තමන් ළඟ ඉන්න කෙනෙකු යවනවා. යවලා එයා කියන පණිවිඩය කර්ණ මුණ්ඩේ තුලින්. ඒ කියන්නේ කන ඔස්සේ තමන් පණිවිඩය දෙනවා. ඒක චිත්ත මුණ්ඩේ, කර්ණ මුණ්ඩේ, නේත්‍ර මුණ්ඩේ. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට මොකුත් ඕනේ මෙහෙම ඇස් දෙකට පේනවා. දැන් යමක් කෙනෙක් කතා කරනකොට එයාගේ ගෙදර විස්තර එයා කියන දේ එයාට පේන්න ගන්නවා. චිත්‍රය වගේ පේනවා. චිත්‍රය වගේ මේකට කියනවා නේත්‍ර මුණ්ඩකේ කියලා. ඒතකොට චිත්ත මුණ්ඩකේ, කර්ණ මුණ්ඩකේ, නේත්‍ර මුණ්ඩකේ කියලා මේ විදිහට තියෙනවා. ඒතකොට මේ සිහියෙන් ඉන්න අය එහෙම කරනවා. ඒ වගේම තියෙනවා අඩ සිහි වර්ම. අඩ සිහි වර්ම කියන්නේ අසංගමේ තමන්ගේ තියෙන වර්ම සිහිත් නෙමේ ඒ කියන්නේ ආරූඪ වෙන්නෙත් නෑ අතරමැද. ඒ කියන්නේ එතකොට යා බීම බලාගෙන වගේ ඉන්නේ කෙලින් බලන්නේ මේ එතකොට කෙලින් ඇස් දෙක දිහා බලන්නේ ඇස් දෙක පොඩ්ඩක් පුංචි වෙලා යාගේ තියෙන ඇස් දෙක පොඩ්ඩක් අග රතු වෙනවා. එතකොට යා කතා කරන්නේ ටිකක් ගැඹුරු හඬක්. අන්න එතකොට අපි දන්නවා මෙයාට තියෙන්නේ අඩ සිහි වර්මක් කියලා. සිහි වර්ම නෙමේ අසිහි වර්ම අඩ සිහි වර්ම. ඊළඟට තව කොටසක් ඉන්නවා යා කෙලින්ම ආරූඪ වෙනවා. ඒ ආරූඪ වෙන්නේ මොකද්ද? එයාගේ ඇඟට එනවා ඥාති බලවේගයක් හෝ වෙනත් එයත් එක්ක ලින්ක් වෙලා ඉන්න වෙනත් බලවේගයක්. එක්ක පිසාච නැත්තම් ප්‍රේත නැත්තම් භූත නැත්තම් යක්ෂ. එච්චර දේව නෙමේ. ඔන්න ඔය කෙනෙක් එයාට ලින්ක් වෙනවා. සමහරට අපි අහලා තියෙනවා වෙන සිංහල කෙනෙක් දමිළ භාෂාවෙන් කතා කරන යනවා. ඔව්. එහෙම පුළුවන් ඉන්නේ අර කෙනා ආරූඪ වුණු කෙනාගේ භාෂාව අනුව. සමහරට අරයා දමිළ එක වචනයක් දන්නේ නැහැ. ඕඩියවත් දන්නේ නැහැ. එහෙම තියෙනවා. එහෙම වුණාම ඒ අර ආරූඪ වෙන කෙනාගේ බලපෑම Tamanට එනවා. ආ ආරූඪ කියන්නේ ඒක. ඒකයිල ආරූඪ වර්ම. ආරූඪ වර්ම කියන්නේ එතෙන්දී සම්පූර්ණ සිහිය සම්පූර්ණ වෙනස් වෙනවා. සිහිය වෙනස්ලා අර 175ක් වෙන්නේ ආරූඪ වෙන කෙනා. තමයි යාගේ කාර්ය වැඩ කරන්නේ. හැබැයි අසංග බෙදෙන්නේ මෙහෙම වෙනවා. ඔයා කිව්ව දෙමළ වෙනත් භාෂා, ප්‍රංශ භාෂා, ලතින් භාෂා, ඉංග්‍රීසි, මේ ඉංග්‍රීසි අකුරක් නොදන්න හොඩියවන් ඒ කතා කරනවා සමහරව ආරූඪ වල ඒ වෙන්නේ මේ තියෙනවා ආරූඪ වරම් මේ භාෂා වර්ම කියලා. වරම් වර්ග තියෙනවා. භාෂා වර්ම තිබුණොත් කෙනෙක්ට එයාට භාෂාවන් ඉගෙන ගන්න ඕනේ. ඒ අදාළ භාෂාවන් එයාට පුළුවන් වෙනවා. කවි වර්ම තියෙන කෙනාට කවි හොතට හිටිවන්න කවි ලියන්න පුළුවන්. එහෙම තියෙනවා. කවි වර්ම තියෙනවා. එතකොට මුඛ වර්ම තියෙන කෙනාට පුදුම විදිහට වචන එනවා. ඔන්න නිවේදකයින්ට, ප්‍රසන්ටර්ලාට, ඒ වගේම නීතිඥ වෘත්තීන්ට මුඛ වර්ම ආවොත් එයාගේ වචන ඉදිරියේ තව කෙනෙක්ට බෑ හැරෙන්නවා. එතකොට වාද විවාද කරනකොට සභාවකදී මැති ඇමතිවරුන්ට ඒ මුඛ වර්ම බැරලත් ආවොත් ඒක පිහිටියොත් ස්වභාවික කොහොම හරි එයාට මාර විදිහට එයාගේ වචන ඉදිරියේ අනිත් අය කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක පුදුම විදිහට වචන වෙනවා. ඒකට කියනවා අපි මේ මොකද්ද මේව වර්ම කියලා. මුඛ වර්ම. ඒතකොට මුඛ වර්ම තියෙනවා, භාෂා වර්ම කියලා එකක් තියෙනවා. එතකොට තව එකක් තියෙනවා දණ්ඩ වර්ම. දඬුවම් කිරීමට එයාට ක්‍රම පහළ වෙනවා. එයා කියනවා මේ පොල් ගෙඩිය මෙන්න මෙහෙම කරලා ගහන්න කියලා. ඒ වගේම හරි. දණ්ඩ වර්ම. චෝර වර්ම කියලා ගත්තා. චෝර වර්ම කියන්නේ හොරු අල්ලන්න පුළුවන්. ඔය පොලිසිය වල හමුදාවල හිටිය අය එන්දලා මිය ගිය අයට ඒගොල්ලෝ දන්නවනේ මේ හොරුන් අල්ලන ක්‍රම. බුද්ධ්‍යංශයේම ඒ කෙනෙක්ගේ ආරූඪයක් ආවොත් අන්න එයා කෙලින්ම කියනවා මේක හොරකම් කළේ අහවල් තන මෙන්න මේ ලක්ෂණ කියලා. ගයිඩ් ලයින් එක දෙනවා. ඒතර හරි ඒක අපිට සාමාන්‍ය භෞතිකව ලේසියෙන් හිතා ගන්න බැරි දෙයක්. ඊට පස්සේ තියෙනවා මේ මොනවාද අර ඔබ කිව්වා වගේ භාෂා වර්ම තියෙනවා. ඊළඟට ඥාන වර්ම. ඥාන වර්ම කියන්නේ සිතට දෙනවා අදහස පණිවිඩය. එතකොට එයා නිකන් කියනකොට එයා පොතක් මුකුත් අවශ්‍ය නැහැ. පොතක් බලන්න ඕනේ නැහැ. පෙර සූදානම් වෙන්න ඕනේ. ඕනම දෙයක් ගැන Tamanට ඥාන වර්ම දෙනවා. මේ ඥාන වර්ම කියන එක කෙනෙක් දෙනව නෙමෙයි. ඥාන වර්ම කියන එක ගොඩාක් දුරට වෙන්නේ කෙනෙක් කියනවා නෙමෙයි අසංක. ඒක එන්නේ තමන් පෙර භවයක වඩපු විශාල කුසල ශක්තියක් උඩ තමන් ඍෂි ආත්මික වගේ හිඳලා ඒ ඉන්න ආත්මීය සාංශාරික බැඳීමක් තමයි ඥාන වර්ම ඉන්නේ. දැන් මේ ළඟදී හමු වුණා අපේ මේ බොහොම සුවිශේෂ කෙනෙක් බියගම ප්‍රදේශයේ ඉන්න ලසන්ත ගමගේ කියන වෛද්‍යාචාර්යතුමා. ලසන්ත ගමගේ. එතුමන් එක්ක කිව්වහම මම මේ ඔබත් එක්ක වැඩසටහනක් කරනවා කියලා එක වරම කටට ආපු ගමන් කිව්වේ අපේ කොට්ටුන්නේ බුදුහාමුදුරුවෝ කියලා. කියන්නේ බුදු කෙනෙක් කියන්නේ බුදු ඇසින් ඕනෙම දෙයක් ගැන කියන්න පුළුවන් නේ. සර්වඥ ඥානය. දැන් එවැනි ඥානයක් ඔබ තුල තියෙනවා. ඔබෙන් මං ඕනෙම විෂයක් ගැන අහුවොත් ඔබට කියන්න පුළුවන්. දැන් මේ පැහැදිලි කර ගැනීමත් එක්ක මං අහන්නේ ඔබතුමාගෙන් නිවසක මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා කිව්වට එයාට හරියටම හඳුනා ගන්න බෑ. හිතෙන්න පුළුවන් මට අමතක වෙලා හැන්දක් දැම්මද කෑම එකට. දැන් අපි කිව්වනේ හැන්ද දාන්න කලින් හැන්ද ඉදුල් ගෑවිලා තියෙනවා කියලා.
එහෙම ගෙදරක් තියෙන කෙනෙකුට ඒක ඇත්තටම අමනුෂ්‍ය බලවේගයක් බලපෑමක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න ඔබතුමාට උදව් කරන්න පුළුවන් මේගොල්ලන්ට. ඔව් බොහෝ දුරට ඔය මාතෘකාව එන්නේ গুপ্ত වේදය කියන විෂය යටතේ. වේද 64 গুপ্ত වේදය කියන විෂය යටතේ. ඕක වාස්තු වේදයට දාලා දෙන්නේ මේ. නමුත් ඔබතුමා අහපු ප්‍රශ්නේ හැටියට ඔව් පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපිට ප්‍රායෝගිකව නිවෙස් පරීක්ෂා කිරීමේදී ගොඩාක් අය ඔය වගේ පැමිණිලි කරනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මහත්තයා. අපි දැන් මොකද කරන්න කියලා. එතෙන්දී අපි ඒගොල්ලන්ට උපදේශයක් දෙනවා. ඊටම සාධාරණ යන්න ඕන කෙටි මඟ. මොකද ඔතෙන්දී ගොඩාක් අය අසංග හරි අසරණ වෙනවා. ගොඩාක් අය සමහර රැවටිලි වලට අහු වෙනවා. මොකද ඕක හොඳ තුරුම්පුවක් අද ඉන්න සමාජයේ යම් යම් ආකාරයේ ජාවාරම් කරුවන්ට. ඉතින් ඒ හින්දා මොක හොඳ හේතු සාධක කියන්නේ හොඳ වස්තු බීජයක් කෙනෙක්ට. එතකොට හොර කට්ටඬි ඉන්නවාද? එහෙම ඉන්නවනේ. සාමිලා ඉන්නවා, මේ විදිහට ඉන්නවනේ, මෑණිලා ඉන්නවා, මේ විදිහට ගොඩාක් අය. ඉතින් මේ අය මේක යොදා ගන්නවා කෙනෙක්ගේ හැඟීමක් එක්ක තව කෙනෙක් හොඳ මාකට් එකක් හදා ගන්නවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම කියන්නේ මේ වැනි දේවල්දී ගොඩාක් බුද්ධියෙන් හිතන්න ඕනේ. අදෘශ්‍යමාන බලපෑම් තියෙනවා. මොකද අපි ඉන්න භෞතික ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පැහැදිලිවම പ്രേත වස්තු වල, විමාන වස්තු, පේස වස්තු කියලා තියෙනවා. പ്രേත වස්තු වල මේ පිසාචයෝ, പ്രേතයෝ, භූතයෝ, යක්ෂයෝ මේ අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ප්‍රේතාපාය කියලා එකක් තියෙනවා. හතර අපාය කියලා තියෙනවා. හතර අපායෙන් අපාය කියන්නේ කියන්නේ නැහැ. පාය කියන්නේ ආලෝකය. අපාය කියන්නේ ආලෝකය නැහැ කියන එකයි. මේ අපාය කොටස් වලට බෙදෙනවා ප්‍රධාන අපායවල් හතරකට. ප්‍රධාන අපායවල් හතරෙන් එකක් තමයි මේ ප්‍රේතාපාය. ප්‍රේතාපායට තමයි ඔය මියගිය ගොඩාක් අය යන්නේ. පිසාචයෝ, ප්‍රේතයෝ, භූතයෝ, යක්ෂයෝ වෙලා යන්නේ අමනුෂ්‍ය කොටස් යන්නේ. අසුරනිකාය කියලා තව එකක් තියෙනවා. දෙවෙනි අපාය. හතර අපාය. මේ හතර අපාය ගැන කියන්නේ. තුන්වෙනි අපාය තමයි මේ නිරය. හතරවෙනි අපාය තමයි මේ പ്രേත අපාය, අසුරනිකාය, නිරය. ඒ කියන්නේ අනිත් එක තමයි මේ අවිචි මහ නරක ආදියත් එක්ක තියෙන එක. එතකොට අමනුෂ්‍යෝ ගොඩාක් ඉන්නේ මේ කියන പ്രേත අපාය තුල. අමනුෂ්‍ය කොටස් තියෙන ගොඩක් වෙලා. ඒ කියන්නේ අමනුෂ්‍ය කියන්නේ මිනිස්සුયો නොවන මිනිස්යන් වගේ භෞතික කාර්යකායක් නෑ. ඒගොල්ලන්ගේ තියෙන්නේ සම්පූර්ණ සියුම් ශරීරයක් තියෙන්නේ. ඒ ශරීරය ඕන විදිහට ඒගොල්ලන්ට වෙනස් කරගන්නත් පුළුවන්. ඒක තමයි අමනුෂ්‍යයන් වෙනස. ඒකට මේ කියන ප්‍රධාන අපායවල හතර බෙදෙන ගත්තාම මේක බෙදෙනවා තව සෙසු අපායවල් ඔක්කොම එකතු කළාම තියෙන 136ක්. මේක බොහොම ගැඹුරුයි. ගැඹුරු සංකීර්ණ කතාවක්. හතර අපාය නිරය කියන එක අසංක බෙදෙනවා ආයි කොටස් 8කට. දැන් අපි ඉදිරි වැඩසටහනේදී මේ අමනුෂ්‍යයන් පිළිබඳව, අමනුෂ්‍ය වර්ග පිළිබඳව, ප්‍රේතයන් පිළිබඳව, යක්ෂයන් පිළිබඳව අපි ඒ ගැන කතා කරන්න මම කැමතියි ඔබතුමාගේ දැනුමත් එක්ක. එhmenan අපි ලබන සතියේ ඉරිදා රාත්‍රී 10:10ට කතා කරමු අමනුෂ්‍යයන් සම්බන්ධයෙන්. අමනුෂ්‍ය කොටස් ඒ අයගෙන් කරන්න පුළුවන්, ඒ අයට කරන්න පුළුවන් බලපෑම මොන වගේද කියන කාරණාව පිළිබඳව සුජීව වේගඩුවත් මහත්මයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කරන මෙහෙවර කරන්න ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා පරිස්සමට ඉන්න. අපි යලිත් ලබන ඉරිදා 10:10ට හමු වෙමු.